චන්දිමාල්ගේ අවුරුදූලල කලාවක්ද විකෘතියක්ද ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ බ්‍රෑන්ඩ් එකක් කිව්වම අපිට මතක් වෙන පළමු නම තමයි චන්දිමාල් ජයසිංහ. ඔහු කරන ඕනෑම වැඩක් පත්තු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මෙවර අප්‍රේල් 14 සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් චන්දිමාල් කරපු පොඩි වැඩක් දැන් මුළු රටේම ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. නිරූපණ ශිල්පීන් පිරිසක් එකතු කරගෙන ඔහු පවත්වපු මේ අවුරුදූලලට දැන් හැම පැත්තකින්ම චෝදනා එල්ල වෙනවා. ඇත්තටම චන්දිමාල් කලේ අපේ සංස්කෘතිය විනාශ කරපු එකද? නැත්නම් මේක හුදෙක් විලාසිතා ක්ෂේත්‍රයේ නිර්මාණශීලී වැඩක් විතරද? මොකක්ද මේ ප්‍රශ්නය? බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ චන්දිමාල් මෙහිදී හෙළ චාරිත්‍ර වාරිත්‍ර උල්ලංඝනය කරමින් ලිංගිකත්වයේ ඉස්මතු වන ආකාරයට අවුරුදු උත්සවය සංවිධානය කර ඇති බවයි. සමාජ මාධ්‍ය පුරා මේ ගැන දැඩි විවේචන එල්ල වෙනවා අපිට පේනවා. හැබැයි අපි එක දෙයක් අමතක නොකළ යුතුයි. ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවල පවා මීට වඩා ජනක්‍රීඩා විකෘති කරලා පෙන්වන අවස්ථා අපි ඕනෑතරම් දැකලා තියෙනවා. ඊ විතරක් නෙවෙයි විදේශිකයෝ ලංකාවට ඇවිත් බිකිනි ඇඳගෙන කබා දිද්දි කොට්ට පොර ගහද්දි ඒ දිහා hina වෙලා බලන් ඉන්න සමාජය ඇයි චන්දිමාල් ජයසිංහ කරපු වැඩේදී විතරක් මෙච්චර කුපිත වෙන්නේ? මේක ඇත්තටම සංස්කෘතිය ගැන කැක්කුමක්ද? එහෙම නැත්නම් පුද්ගලිකව ඔහුට එල්ල කරන මඩ ප්‍රහාරයක්ද? කලාව සහ විලාසිතා කියන්නේ නිදහස් දෙයක්. හැබැයි සංස්කෘතියක් එක්ක ඒක බද්ධ වෙද්දී සීමාවන් කොතනද කියන එක ගැන ලොකු විවාදයක් තියෙනවා. දැන් ප්‍රශ්නය තියෙන්නේ ඔබ ගාව. චන්දිමාල්ගේ මේ අවුරුදූලල ඔබ දකින්නේ නිර්මාණශීලී වැඩක් විදිහටද? නැත්නම් ඇත්තටම මෙතන සංස්කෘතික විනාශයක් සිද්ධ වුණා කියලා ඔබ හිතනවාද? චන්දිමාල්ගේ මේ වැඩේ හොඳද නරකද? ඔබේ අදහස දැන්ම පහලින් කමෙන්ට් කරන්න.